ඉතින් එවනම් ඇන්ටන් සමග දීප්ංශයේ සාජේ එහෙනම් ඔන්න දැන් පටන් ගත්තා. ඉතින් එහෙනම් අපි කවුද ඉන්නේ කට්ටිය කියලා අඳුරගමු. එයින් අපි සම්පත් නිශාන්ත මේ කොච්චිකඩේ ප්‍රදේශයේ ලොකු ව්‍යාපාරිකයෙක්. ඉතින් දැන් මේ අවස්ථාවේදී අර hina වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද කොච්චිකඩේ අල්ලගෙන ඉන්න බොහොම දක්ෂයෙක්. ඉතින් එහෙමනම් මේ හැබැයි කොට වුණාට පොඩ්ඩක් දිගයි. මේ ඉන්නේ මේ ඉන්දික සුදම් මාළු කඩේ ලොකුම අයිතිකාරයා. කලාවත ඉන්න හොඳම ජාතියේ වඩක් තමයි මේ ඉන්දික සුදම් කියන්නේ. ඉතින් දීපංශී හොඳට වැඩක් කරපු කෙනෙක්. කොලා කියන්නේ අපේ ආදරණීයම. හැබැයි මේ අවස්ථාවේදී මේ ඉන්නේ තනිකරම දීලා හැබැයි ඒ වුණාම ඉන්නේ තනිකර ෆාදර් කෙනෙක් ගාව. හැබැයි ෆාදර්ට අහුනොත් ඉවරයි. ඉතින් අපේ බඩා ඉන්නවා. ඉතින් ඒවනම් අම්මෝ මු hina වෙන්න නැහැ. ඒ සිරණ දැන් ටිකක් hina වුණාම කවුරු hina වුණාන්නේ ලැගිරිනා. එයිලා hina වුණා. හරි මේ ඉන්නේ අපේ අංජා අපේ ඉන්නේ දක්ෂයා මේ ඉන්නේ අහින්ද තමයි අපි මේ එකතුනේ. ඉතින් එහෙනම් thank you very much අපේ අංජන් ප්‍රදීප් ආදරේ සම්මාන සිරිමන්න සුරේෂ් ඉන්න අපේ ලොම්බා. ඉතින් කොහමද? ඉතින් එහෙමනම් අර බලපන් තනිකරේ තාම ලොම්බා ඒ විදියමයි ලොම්බත් ඒ විදියමයි අම්මට මොම් පට්ට ගිහිල්ලා ගහන්නේ ඒක වෙනම දෙයක්. ඒ අර ඊයද යාපනයේ ප්‍රදේශයේ දක්ෂයෙක් 8 දෙනෙක් නැගලා ඉන්නේ. 8 දෙනෙක් විතර මේ ඉන්නවා. මේ 8 වෙනියා ඉන්නේ මේ පඩුවස්තුවර ඉන්නේ. සවන් වසන්ත. ඉතින් තනිකර ඉස්සර මේවා තමයි වික්කේ. දැන් එයා තනියෙන් බොනවා. ඉතින් ඒක දැන් අම්මෝ hina සූර්යා මෙන්න අපේ සුරින් ඉන්නවා. ඉතින් ආදරණීය සුරින්. ඉතින් කොහමද? දැන් බෝතලයක් ඉවරයි. දැන් ඊළඟ ඉතුරු ගහගන්න තමයි මේ ඉන්නේ. ඉතින් අපේ බණ්ඩා ඉන්නවා. ඉතින් මේ අලාවත ප්‍රදේශයේ ෆුල් දක්ෂයෙක් තමයි මේ ඉන්නේ. ඉතින් අපේ නෙළුවා අපේ කොස්සර් ඉතින් නෙළු කොස්සර් කට්ටි ගිහිලා ඒක වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් මාළු දැල් ඕන නම් දැල් ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් අපි නම් මෙන්න මේ සමන් අපේ සමන් අඳුරනායල මෙයා කවුද කියලා දෙම්බා සම්පත් මට කනවා ඉවරයක් නැහැ. මේක ආසනීපයක් ගුවට තනි කර බොඩුවක් කරන්නේ මු ඔක්කොම තනි කර ඉස්සෙල්ලා මේ බලන්න සම්පත් අපේ සම්පත් ඒ කවුද මේ ඉන්නේ චමීන් දෙක. ඉතින් එමනම් ඔන්න මෙහෙමයි ඉන්නේ අපේ මාලියා. හොඳ ඩාන්ස් එකක් දාගෙන ෂේප් එකේ ෂොට් එකක් ගහගෙන ඉන්නවා. ඉතින් එමනම් කොහොමද ලස්සන පාටි එකක් මෙන්න ලස්සන තැනක මෙහෙම අපි ආතල් එක ගන්න ගමන් මේ ඉන්නේ. හැබැයි දැන් ලයිට් ඔෆ් කරලා තියෙන අපිට යන්න කියලා දැන්නට ඉන්න අපි බලමු. අපේ ජානක මහත්තයා වුණ සින්දුවක් කියන්න යනවා කිව්වා. දැන් ඉතින් අපි බලමු කොහොමද සින්දුව කියන්නේ කියලා. ඒ ඩාන්ස් එකක් දානකෝ. संपूर्ण එයාගේ තියෙන संपूर्ण එයාගේ ජීවිත කාලෙම වෙච්ච මුළු හැඟීමෙම කියන්නේ සියලුම දේවල් විරහ ගීයක් වෙලා නැහැ මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ ඔහුගේ නෝනා මහත්තයා ගැන තමයි කියන්නේ. ඇස් දෙකේ කඳුළු පිරීලා මුළු පාටියම සංවේදී කරන්න පුළුවන් වුණා මේ අපේ ජානක මහත්තයාට.
Bolu novela, ubi akadina, uyasadad, uyalakad, Yayulul prema gita, viraha kiya novela. හැමෝම දුවනවා වහා වහරින් අල්ලගත්තේ. Komali maranga සෑහෙන දෙවිලක් තියනවා ඒ කියන්නේ ඔබට පේනවා අපේ බෝතලේ කොච්චර වැදිලාද කියලා. ශමිල් ඉන්දික මේ අවස්ථාවේදී සින්දුවක් කියනවා. අපි බලමු මොනවද කොහොමද කියන්නේ කියලා. සම්බත් මාත්‍ය බහින්නේ වන වේදිකාවෙන් ඉන්දික සුදමුත් පැත්තෙන් එකතු වුණා. අපේ පොලා සහ ජානක ලොකු ප්‍රශ්නය වගේ ඩාන්ස් එකක් අපි බලමු. හැමෝම මෙන්න පොලාගේ ඩාන්ස් එක. ජානක හොඳටම වැදිලා ඉන්නේ. මයික් එක පැත්තක Net Maharaj Mandire Goyal Adari Premli Premgoten Duketiya Ipa Rakasva Asok Mal Mal Velala Asok Mal Yanaka Vedila සෝක දිවන විසගායලා කියන්න මාලා කෙරුවේ ඒ හින්දා දුක නෑ ඒ මල්ල බලනවා ඇති මාව ගලේ වාට හැමදාම ඉල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කළේ Dona da venna po pawe katawa intern call එන්න ඉන්නවා මම මචං යාළුවා වගේ හරි අපි යාළුවා කොයි කරන්නේ අනේ හිනාවේ ගොඩේ අවුල් බං ඉන්නේ දාන්න බා පස්ස දාන්න
මේ අද උඹලා ඉන්න තැන් වල දැකලා එයා මෙතන ඇති. මම දන්නවා ඒක. මේ කොයි හරි තැනක ඉන්නවා. ඒක මචං මට ඒ අඩුව මටත් දැනනවා අදින්දම්ම. හැබැයි සර් හොරෙක් හතුරෙක් ඒ ඕනට එයා සන්තෝෂ වෙනවා. උඹලා හැම වෙලේම මාත් එක්ක උඹලා ගැන හැම වෙලේම කිව්වා. හැම වෙලේම කිව්වා. උඹලා ගැන කතා කරුවා. හැම වෙලේම කිව්වා අපේ පන්ති ගැන ගොඩක් වෙලට කතා කරුවා. අපේ පන්ති ගැන ගොඩක් වෙලට හැම තැනම කතා කරුවාත් අපේ පන්ති ගැන තමයි කියන්නේ. ඒ හින්දා මචං කොහේ හරි මෙතන ඉන්නවා මම දන්නවා එයා ඉන්නවා. එයා බලන් ඉන්නවා මචං. උඹලා දිහා බලන් ඉන්නවා. ඇත්ත උඹලා හොඳ තැන් වල ඉන්නවා. සමහර මට වඩා උඹලා ඉන්න ගොඩක් තැන් වල හොඳ තැන් වල ඉන්නවා. ඇත්තම සන්තෝෂයි. ඒක තමයි වෙන්න ඕනේ. අද තාත්තා සන්තෝෂෙන් ඇති. ඒක තමයි වෙන්න ඕනේ මට කියන්න තියෙන ඉච්චරයි. ගොඩක් සන්තෝෂයි. මටත් සන්තෝෂයි. මේ වගේ අපි ආයෙ එකතු වෙනවා. මට කියන්න තියෙන ඉච්චරයි. අනිවාර්යයෙන්.